නදීකාර සංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට ඇට වර්ග කිහිපයක් එකතු කරලා හදාගන්න පවුඩර් එකක් තමයි කියලා දෙන්නේ. මේක ගොඩාක්ම ජිම් යන කට්ටියට හොඳයි. ඒ වගේම ආහාර වේල කැම වේල පටන් ගන්න කුඩා දරුවෝ ඉන්න මාසයේ එයාලටත් ගොඩක්ම හොඳයි. ගර්භණී මාතාවන්ට හොඳයි. ඒ වගේම නිවසේ ජීවත් වෙන අපි ඔයාලා හැමෝටම මේක ගොඩක්ම ගුණයි. මම මේකෙන් කිරි එකක් හදනවා, අග්ගල එකක් හදනවා. ඒව මම ඉදිරි වීඩියෝ එකකින් දාන්න. අපි බලමු දැන් අපේ මේ පවුඩර් එක කොහොමද හදාගන්නේ කියලා. මම මේ විදිහට මුං ඇට අරන් තියනවා, කඩලා අරන් තියනවා, රතු කව්පි, රටකජු, වියලි බඩේරුංගු ඇට, සෝයාට මේ සියල්ලම 250 අරන් තියෙන්නේ. මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකේ තමයි මේක බැදගන්නේ. ඔයාලට මම මේක මේ දවස්වල අවුව තියෙන නිසා මේ ඇට වර්ග ටික ඔක්කොම සෝදගත්තා. හැබැයි ඔයාලට එහෙම කරන්න බැරි වුණාට කමක් නැහැ. එවලේ හොදලා එවලේ මේ විදිහට පෑන් එකක් තියලා බැදගන්න පුළුවන්. ඔයාලා දැන් මේ ටික බැදගෙන ඉවර වෙලා කුඩා දරුවෙකුට දෙන්න පවුඩර් කරගන්නවා නම් හොඳට පවුඩර් කරගන්න. හැබැයි එහෙම පවුඩර් කරනවා නම් ඔයාලා රටකජු එකතු කරන්න එපා. මොකද මෝලට දුන්නාම කොටන්න අමාරුයි. ඒක නිසා රටකජු ටික වෙනම ඔයගොල්ලෝ ගෙදර බ්ලෙන්ඩර් එකේ කොටා ගන්න කුඩාවට. ඊට පස්සේ ඒකත් එකතු කරගන්න. ලොකු අයට නම් මේක පොඩ්ඩක් කෑලි හිටින මේ මං කොටලා තියෙන ගානට වගේ කොටා ගන්න. එතකොට ගොඩක්ම රසයි. ඒක අමුතුම රසයක් තියෙනවා. අපි වැඩි හිටිය අයට. ඉතින් අර කුඩාම මාස 6 ගැන මම කිව්වේ මාස 6 ඉඳන් දෙන අයටත් ගොඩක්ම හොඳයි. ඉතින් ඔයාලා මේක හදලා රස බලන්න. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමදෙනාටම යහපත් හෙට දවසක්.